අපි මේ පිජන් අයිලන්ඩ් යන්නේ. පිජන් අයිලන්ඩ් යනවා නම් ඔයාලා එන්න ඕනේ ට්‍රින්කෝල නිලාවැලි බීච් එකට. පිජන් අයිලන්ඩ් යන බෝට් සර්විස් පටන් ගන්නේ නිලාවැලි බීච් එකෙන්. පිජන් අයිලන්ඩ් එක පාලනය කරන්නේ වයිල්ඩ් ලයිෆ් එකෙන්. ඉතින් ඔයාලා පිජන් අයිලන්ඩ් යනවා නම් වයිල්ඩ් ලයිෆ් එකෙන් ටිකට් එකක් අරගෙන තමයි යන්න ඕනේ. අයිලන්ඩ් එකට යන්න මෙතන බෝට් සර්විස් තියෙනවා. එක බෝට් එකක් රුපියල් 8,000ක් වෙනවා. මෙතන බෝට් එකක මේගොල්ලෝ යන්න අවසර දෙන්නේ 7 දෙනෙකුට. ඒ කියන්නේ අතදරුවනුත් එක්ක 7 දෙනෙක්ට තමයි මෙයාලා බෝට් එකක යන්න අවසර දෙන්නේ. මෙතනදී ඔයාලගේ ටීම් එකේ 7 දෙනෙක් නැත්තම් පිට කට්ටියක් ෂෙයා කරගෙන යන්නත් පුළුවන්. ඒක ඔයාලට පහසු විදිහකට කරන්න පුළුවන්. කොහොමත් බෝට් එකේ යන්න දෙන්නේ මේ බෝට් රයිඩර්ත් එක්කලා 8 දෙනෙක්ට විතරයි. අපි මේ ෆස්ට් ටයිම් තමයි යන්නේ පිජන් අයිලන්ඩ්. ඉතින් අපි ගිහින් බලමු කොහොමද අයිලන්ඩ් එක කියලා. විනාඩි 15ක විතර ගමනකින් පස්සේ අපි පිජන් අයිලන්ඩ් එකට ආවා. මෙතනදී බෝට් එක අපිව බස්සලා යනවා. අපි කියන්න ඕනේ අපිව ගන්න එන්න ඕනි කොච්චර වෙලාවකට පස්සේද කියලා. අපි නම් කිව්වේ පැය 4කට විතර පස්සේ අපිට එන්න කියලා අපි යාලට ටයිම් එකක් දුන්නා. එතකොට යාලා ඒ ටයිම් එකට අපිව අපව ගන්න එතනට එනවා. පිජන් අයිලන්ඩ් නැෂනල් පාර්ක් මේක පාලනය කරන්නේ වයිල්ඩ් ලයිෆ් එකෙන්. මේ දූපත 1963 දී අබේ භූමියක් විදිහට නම් කරලා තියෙනවා. 2003 දී තමයි සාමාන්‍ය ජනතාවට යන්න පුළුවන් වෙන්න සමුද්‍ර ජාතික උද්‍යානයක් ලෙස නම් කරලා තියෙන්නේ. සමුද්‍ර ජාතික උද්‍යාන දෙකක් තියෙනවා ලංකාවේ. එකක් හික්කඩුවේ තියෙනවා. අනිත් එක තමයි මේ පරවි දූපත. ඒ වගේම කොරල් විශේෂ 100ක් විතර මත්ස්‍ය විශේෂ 178ක් විතර මේ දූපත ආශ්‍රිතව ජීවත් වෙනවා. මේකේ ඔයාලට ස්නෝකින් කරන්න පුළුවන් පැති දෙකක් තියෙනවා. එක පැත්තක් තමයි නිලාවැලි බීච් එක පැත්තට තියෙන ඒ ඒරියා එක. අනිත් එක තමයි අයිලන්ඩ් එකේ පිටිපස්සේ තියෙන ඒරියා එක. මේ අපේ කට්ටිය මේ යන්නේ නිලාවැලි බීච් එක පැත්තට තියෙන ඒරියා එක. ඇත්තටම මෙතනදී ගයිඩ් කෙනෙක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගන්න ඕනේ සල්ලි වලට. ඒ වගේම තමයි මේ ස්නෝකින් කරන ඒ උපකරණ කට්ටලයත් ඔයාලා ආපු බෝට් එකෙන් සල්ලි වලට ගන්න ඕනේ. මෙතනදී මේ ඒරියා එකේ හරිම ලස්සනයි. මොකද අපිට තල්මස්සු කැස්බෑවෝ බලන්න පුළුවන් මේ ඒරියා එකේ. ඒ වගේම මාළු විශේෂ ගණනාවක් අපිට බලා ගන්න පුළුවන්. ගයිඩ් අපිව මුහුදේ ගොඩක් ඈතට එක්කගෙන යනවා හරිම පරිස්සමට. ගයිඩ් කෙනෙක් නැතුව ඔයාලට තනියම ස්නෝක්ලින් කරන්න පුළුවන් දූපතේ ඇතුල් පැත්තට වෙන්න තියෙන ඒරියා එකේ. ඒකෙදිත් ඔයාලට මත්ස්‍ය විශේෂ කීපයක්ම බලා ගන්න පුළුවන්. නමුත් මේ ඒරියා එක තමයි ගොඩක්ම ලස්සන. මොකද අපිටත් තල්මස්සු දෙන්නෙක් වගේම කැස්බෑවොත් 3-4 දෙනෙක්ම බලා ගන්න පුළුවන් වෙනවා. මාළුවොත් අපි ගොඩක් දැක්කා මේ ඒරියා එකේ. මාරම ලස්සනයි. මේ තියෙන දූපතේ ඇතුල් පැත්ත මේක තමයි ඔයාලට තනියම මේ ස්නෝකින් කරන්න පුළුවන්.
මෙතනදී ඔයාලට මාළු විශේෂ කීපයක්ම බලා ගන්න පුළුවන්. මෙතන පොදුවේ හැමෝම ගයිඩ් කරන්න එක ගයිඩ් කෙනෙක් ඉන්නවා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. තනියම ඒ ස්නෝකින් උපකරණ කට්ටලේ දාගෙන අපිට තනියම මේකේ ස්නෝකින් කරන්න පුළුවන්. අපිත් කාලයක් තිස්සේ නම් ගොඩක්ම යන්න ආසාවෙන් හිටපු ප්ලේස් එකක් තමයි මේ පිජන් අයිලන්ඩ් එක. ඉතින් ඇත්තටම අපි ආසාවෙන් හිටපු මේ ප්ලේස් එකට සල්ලි වෙදන් කරගෙන ආවත් ඇත්තටම පාඩු නෑ කියලා හිතුණා. ඒ තරම්ම ලස්සනයි. ඒ වගේම තමයි ස්නෝක්ලින් වලින් අපිට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් දූපතේ ලස්සනත් ඉඳලා ඒ එක්ස්පීරියන්ස් එකත් අරගෙන අපි අහපව් නිලාවැලි බීච් එකට බෝට් එකේ යන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලා ට්‍රින්කෝ ආවොත් අනිවාර්යෙන් පිජන් අයිලන්ඩ් එකට යන දවසක් වෙන් කරගන්න අමතක කරන්න එපා. Travel us.